ආයුබෝවන්. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ ගෙදර ඉදිරිපිට තියෙන හොඳ නැති දේවල් ගැන. මේ දේවල් ඔබේ නිවස ඉදිරිපිට තිබුණොත් ඔබේ දියුණුව, ඔබේ සාර්ථකත්වය ඔබට හිතේ තියෙන විදිහට ඔබට කවදාවත් ළඟා කරගන්න නම් වෙන්නේ නැති වේවි. ඉතින් ඔයත් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අංක 1. ඔබේ නිවසේ ඉදිරිපිට කිසිම ආකාරයක වලවල් තියෙන්න හොඳ නැහැ. ඒක බොහොම අසුබ ලකුණක්. මේ විදිහට ඔයාගේ ගේ ඉදිරිපිට වලවල් තියෙනවා නම් ඔබට ආර්ථික ප්‍රශ්නවලට, ලෙඩ රෝගවලට මුහුණ දෙන්න පුළුවන්. අංක 2. ඔබේ නිවස ඉදිරිපිට මාර්ගයේ වාහනවල වේගය අඩු කරන්න භාවිත කරන බම්පර් එකක් තිබීම. වාස්තු විද්‍යාවේදී මේක බොහොම අසුබ දෙයක් විදිහට තමයි අර්ථ දක්වන්නේ. මෙහෙම දෙයක් ඔබේ නිවස ඉදිරිපිට පාරේ තියෙනවා නම් ඔබගේ රැකියා ස්ථානයේ ප්‍රශ්නවලට නිතරම ඔබට මුහුණ දෙන්න සිදු වේවි. ඒ වගේම ඔබට ඔබගේ රැකියාව නුරුස්සන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට අපිරිසුදු වතුර රැඳිලා තියෙන ස්ථානයක් තියෙනවා නම් ඒක බොහොම අසුබ දෙයක්. එහෙම තිබුණොත් ඔබේ පවුලේ අයට නිතරම ලෙඩ රෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම තමයි අනිත් අයටත් දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන්න සිදු වේවි. අංක 4. ඔයාගේ නිවස ඉදිරිපිට ඉඳන් රණ්ඩු සරුවල් කරගන්න එක. ඒ වගේම ප්‍රශ්න කතා කරන එක. ඒත් එක්කම වෙනත් අයව විවේචනය කරන එක බොහොම අසුබ දෙයක්. මෙහෙම වුණොත් ඔබේ පවුලේ සමගියට බාධා ඇති වෙනවා වගේම ඔබේ දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් බාධා ඇති වෙන්න පුළුවන්. අංක 5. වාස්තු විද්‍යාවට අනුව ඔබේ නිවස ඉදිරිපිට කුණු කසල තියෙන එක අසුබ දෙයක්. එහෙම නිවසේ ඉදිරිපිට කුණු කසල රැඳිලා තිබ්බොත් ඒ නිවසේ ආර්ථික අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ නිසාම ඔබේ පවුලේ අයට විවිධ ලෙඩ රෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා නිතරම ඔබේ නිවස ඉදිරිපිට පිරිසිදුව තියාගන්න. අදට අපි වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකකුත් දාන්න. ජය වේවා.